Hello, welcome back to my YouTube channel. ඉතින් ඔයාලව ගොඩාක් ආදරයෙන් අද වීඩියෝ එකටත් මං පිළිගන්නවා. ඔන්න අදත් සාමාන්‍ය විදිහට ගත වුණ දවසක් තමයි මං ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. හැබැයි මේ වීඩියෝ එක ඇතුලේ ඔයාලගේ ජීවිතයට ගන්න පුළුවන් ලොකු දෙයක් මං අද ඔයාලත් එක්ක කතා කරනවා. ඒ නිසා වීඩියෝ එක අවසන් වෙනකන් මාත් එක්ක දිගටම ඉන්න. මට හිතුණා මගේ ජීවිතේ මම මේ තැනට එන්න මම ඉස්සර ඉඳන් කාපු කට්ට. එහෙමත් නැත්නම් අර මම මේ තැනට එන්න මොනවද මම කරේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා මං හිතුවා. මොකද මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මොකද මගේ වීඩියෝස් බලනවනේ ගොඩක් ඉගෙන ගන්න අය බලනවා. එතකොට අලුතෙන් ලයිෆ් එක පටන් ගන්න සූදානම් වෙන අය බලනවා. ඉතින් මේ හැමෝටම වැදගත් වෙයි කියලා මං හිතනවා. මං අද මේ කියන්න යන දේ. ගොඩාක් අය ගාව තියෙන වැරදි මතයක් තමයි අපි පාඩම් කරන කාලේ, එහෙම නැත්නම් අපි ඉගෙන ගන්න කාලේ අපිට ජොබ් එකක් කරන්න බෑ කියන මතය ගොඩක් අය ගාව තියෙනවා. සහ තවත් ජොබ් එකක් කරන ගමන් අපිට ඉගෙන ගන්න දේවල් කරන්න බෑ. එතකොට ඒ දෙකටම අපිට ફોකස් කරන්න බෑ කියන එකත් සමහරුන් තුල තියෙන වැරදි මතයක්. ඒ වගේමයි විවාහ වුණාට පස්සේ අපිට ඉගෙන ගන්න බෑ කියන දේත් ගොඩක් අයගේ මං අහලා තියෙනවා. අනේ බැන්දට පස්සේ ඔය මුකුත් කරන්න බෑ, බබාලා ඉන්නවා, බබාලත් එක්ක කිසිම දෙයක් මට හැන්ඩල් කරගන්න බෑ. ඔය වගේ එක එක හේතු මවාගත්ත අය ඉන්නවනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ දේවල් කරන්න ආසයි. හැබැයි ඒකට මොකක් හරි හේතුවක් අපි මවාගෙන ඒ දේ හින්දා ඒ දේ කරන්න විදියක් නැහැ කියලා අපි කනගාටු වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. A levels හොඳට පාස් වෙලා මම තේරෙනවානේ ටවර් හෝල් නාට්‍ය හා රංග කලාව කියන ඩිප්ලෝමා එක සහ උපාධිය කරන්න අවුරුදු 4ක ඒ කෝස් එකට මම සිලෙක්ට් වෙනවා. එතකොට මම ඒ කාලේ ටවර් හෝල් එකට යන්න කැම්පස් යන්න ඕන නිසා මම කොළඹ එනවනේ. කොළඹ ආවට පස්සේ මම තනියම බෝඩිමක නතර වෙලා කොහොම හරි ටික කාලයක් යනකම් ගෙදර අය මට දෙන සල්ලි වලින් තමයි මම මගේ වැඩ ටික කරේ. හැබැයි පොඩි කාලයක් යනකොට තේරුණා බෝඩිමට යන වියදම, කැම බීම වලට යන වියදම, එතකොට යුනිවර්සිටි එකේ වැඩවලට යන වියදම, ඔය ඒවත් එක්ක හැමදේම තාත්තට කරදර කර කර මට කියන්න බෑ කියන එක මට හිතුණා. ඊට පස්සේ මම කල්පනා කරපු දෙයක් තමයි මට පුළුවන් තාත්තට හැමදාම කරදර කර කර හිටියොත් තාත්තට ඇත්තටම මේ දේවල් වලට ලොකු ගාණක් වියදම් කරන්න ඒ කාලේ පුළුවන් කමක් තිබුණේ නැහැ. සහ තව නංගිලා දෙන්නෙක් මට ඉන්න නිසා ඒ දෙන්නගේ වියදම් වලටත් ඕනි නිසා සහ ඒගොල්ලන්ට ගෙදර වියදම් වලටත් සල්ලි ඕන නිසා මම හිතුවා තාත්තව පොඩ්ඩක් මේ කරදරෙන් නිදහස් කරන්න ඕන කියලා. මොකද අවුරුදු ගාණක් යාමට වියදම් කරාන. ඉතින් මට පුළුවන් දැන් මට කියලා දෙයක් හොයාගන්න පුළුවන් නිසා මම හිතුවා කමක් නැහැ මම ඒ චැලෙන්ජ් එක අරගෙන මම කොහොම හරි මගේ වියදම් ටික හදා ගන්නවා කියලා. ඊට පස්සේ අපිට ඒ කාලේ උදේ 8 ඉඳලා හවස 4:00 වගේ වෙනකන් තමයි ලෙක්චර්ස් තියෙන්නේ හැම දවසකම. ඒ කියන්නේ සෙනසුරාදා ඉරිදා අර දවස් ටිකේ ලෙක්චර්ස් තියෙනවා. එතකොට මම කල්පනා කරපු දෙයක් තමයි මට දැන් ජොබ් එකකට යනවා නම් මම මොන හරි දෙයක් කරනවා නම් මට හවස තමයි රෑ තමයි මේක කරන්න වෙන්නේ. මොකද ලෙක්චර්ස් කට් කරලා මට ජොබ් එකකට යන්න බෑනේ. ඒ නිසා මම අන්තිමට හොයලා බැලුවා මට කරන්න පුළුවන් ජොබ් එකක් මොකක්ද තියෙන්නේ කියලා. ඔහොම යනකොට මට සෙට් වුණා පාර්ට් ටයිම් විදිහට ෆුඩ් සිටියේ වැඩ කරන්න. ඉතින් අන්තිමට මම කොහොම හරි ෆුඩ් සිටියේ ඉන්ටර්විව් තියෙනවා. කොල්ලුපිටි ඉන්ටර්විව් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒකට ෆේස් කරලා කොහොම හරි මම පාර්ට් ටයිම් යන්න ඒකෙන් සිලෙක්ට් වෙනවා. ඒගොල්ලෝ මාව සිලෙක්ට් කරගන්නවා. මම කැමති බ්‍රාන්ච් එකකටම ඒගොල්ලෝ මාව දාලා දුන්නා. ඉතින් මට බෝඩිමට කිට්ටුම රාජගිරිය ෆුඩ් සිටි එකේ මට පාර්ට් ටයිම් ජොබ් එක කරන්න අවස්ථාව හම්බුණා. ඔය කාලේ මට ගොඩාක් අය කිව්වා ඔයාට පුළුවන් ද ලෙක්චර්ස් යන ගමන් හවස 4:00ට ලෙක්චර්ස් ඉවර වෙලා රෑ තිස්සේ ඔය වගේ වැඩ කරන්න. ඔයාට ලොකු ගාණක් හම්බෙන්නෙත් නෑනේ. ඔය කරන වැඩේ කරන්න පුළුවන් ද? ඒක ප්‍රායෝගික නෑ. ඔයාට මොන හරි ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් තියෙන දවසට ඔයාට ඒ නිවාඩු ගන්න වෙනවා. ඔහොම নানা ප්‍රකාර දේවල් මට එක අය කිව්වා. හැබැයි මම ඒ වෙලාවේ එකම දෙයයි මගේ ඔළුවේ තිබ්බේ මම කොහොම හරි මගේ වියදම් ටික කරගන්න ඕන කියන තැන. ඊට පස්සේ මම කරේ කමක් නෑ ජීවිතේට එන චැලෙන්ජස් අපි ගන්න ඕනි. ඒක නිසා මම ඒ වෙලාවේ ඕකේ කමක් නැහැ මම මේ දේ කරනවා හැමදේම බැලන්ස් කරගෙන කියලා මම තීරණයකට ආවා. ඊට පස්සේ මම හවස 4:00ට ලෙක්චර්ස් ඉවර වුණාම ඉක්මනට යනවා ෆුඩ් සිටි එකට ගිහිල්ලා එතන හවස 5
5:00 වගේ ඉඳලා මගේ shift එක පටන් ගන්නවා. ඊට පස්සේ කොහොම හරි මම 5:00 විතර පටන් ගන්න වැඩේ ෆුඩ් සිටි වහනකම්. ඒ කියන්නේ 11ට ක්ලෝස් කරන්නේ 11 වෙනකම් වැඩ කරලා ඊට පස්සේ අපි අතුලේ ක්ලීන් කරන දේවල් ඔක්කොම කරලා රාත් 12 පහ වෙනවා කොහොම හරි ආයෙමත් බෝඩිමට එද්දි. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ඊට පස්සේ කැම්පස් එකේ මොන හරි නෝට්ස් හදන්න තියෙනවා නම් ඒ දේවල් කරලා ඔක්කොම කරලා ඉතින් නිදා ගන්නකොට රෑ 1:00 2 වගේ වෙනවා සමහර වෙලාවට. ඉතින් ඒ ඔක්කොම කරලත් මං ආයි පාන්දරේ නැගිටලා කොහොම හරි ලෙක්චර්ස් වලටත් යනවා. ඔන්න ඔය විදියට කාලයක් මං වැඩ ටික කරා. ඉතින් අපිට ඒ දවස්වල ගෙව්වේ පැයට රුපියල් 90ක් වගේ පුංචි ගාණක්. ඉතින් ඒ වුණාට මට ඒකත් ඒ වෙලාවේ හැටියට ලොකු දෙයක් වුණා. සහ මම ඉරිදා සෙන්සුරාදා ගොඩාක් වෙලාවට ඔය යුනිවර්සිටි ළමයි කරනවනේ ප්‍රමෝෂන් කරන වැඩ එහෙම. ඉතින් ඒ වගේ දේවල් වලටත් ගිහිල්ලා තව අමතර ආදායමක් හොයාගත්තා. ඉතින් ඇත්තටම මම යුනිවර්සිටි එකට ගිහිල්ලා අවුරුද්දක්වත් යන්න කලින් මම ගෙදර ආයට බරක් වෙලා හිටපු එක සම්පූර්ණයෙන්ම නැති කරගත්තා. තාත්තට කරදර කරේ නෑ. ඉතින් මං තමයි වැඩ ටික ඔක්කොම කරගත්තේ. හැබැයි මං කොයිම වෙලාවකවත් මගේ ජොබ් එකයි මගේ ස්ටඩීස් වැඩයි මේ දෙක පටලව ගත්තේ නෑ. මං උපරිම පාඩම් වැඩ කරන දේවල් ඒ හැමදේම හරියට කරා. ලෙක්චර්ස් වලදී මම ඇත්තටම මම ලෙක්චර්ස් අහන් ඉන්න ළමෙක් නන් නෙමෙයි. මම ඒ වුණාට ඒ අදාළ දේවල් හරියට වෙන පිටින් හොයලා පොත් කියවලා ඒ අදාළ නෝට්ස් පවා මං හදාගෙන තිබ්බේ. ඉතින් කොහොම හරි මම යුනිවර්සිටි එකේ වැඩිම ලකුණු 4 දෙනා අතරට මම තේරුණා. ඉතින් මට ශිෂ්‍යත්වයක් ගන්නත් පුළුවන්කම ලැබුණා. ඒ ඉතින් මගේ උත්සාහය නිසා. ඉතින් කොයිම වෙලාවකවත් අපිට ජොබ් එකක් කරන ගමන් පාඩම් කරන්න බෑ, ස්ටඩීස් කරන්න බෑ කියන එක ඇත්තටම මම පිළිගන්නේ නැහැ. ඊළඟට කොරෝනා පීරියඩ් එක ආපු නිසා ෆුඩ් සිටියෙන් මට අයින් වෙන්න සිද්ධ වුණා. මොකද ඒ කාලේ ෆුල් ටයිම් වැඩ කරන අය තමයි ගොඩාක් වැඩ කරේ. ඉතින් මට කොරෝනා පීරියඩ් එකේ ගෙදර එන්න උන නිසා කොහොම හරි ඒ ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. ඊට පස්සේ කොහොම හරි මම B.Ed එක කරන කාලේ ආයෙමත් මට දැන් ජොබ් එකක් අනිවාර්යෙන් කරන්නම ඕන කියලා දැන් මගේ ඔළුවට ගිහින් තියෙන්නේ. මොකද මම දැන් මගේ වියදම් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මට හම්බෙනවා හොඳ ප්‍රොඩක්ෂන් හවුස් එකක්. ඒකේ මම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට සහ තව ඒකේ ලීගලි වැඩ කරන්න මාව සිලෙක්ට් කරගන්නවා මගේ තිබ්බ ක්වොලිෆිකේෂන් එක. ඊට පස්සේ කොහොම හරි මම ඒකේ මම ඇත්තටම ගොඩාක් ආසාවෙන් කරපු ජොබ් එකක්. මොකද ගොඩාක් ලොකු එක්ස්පීරියන්ස් මට ඒකෙන් ගන්න පුළුවන්කම ලැබුණා. සහ මම ඉන්න ෆීල්ඩ් එක නිසා මට ඒක ගොඩාක් වැදගත් වුණා. ඉතින් ඒ කාලේ මට රුපියල් 20000ක් වගේ තමයි මේ ජොබ් එකෙනුත් හම්බුනේ. ඒ ගමන් තමයි මම මගේ B.Ed එකට ලෑස්ති වුණේ. ඔය කාලේ ඉතින් කැම්පස් එක වැඩවලට ගොඩාක් ලොකුවට යන්න තිබ්බේ නෑ කොරෝනා පීරියඩ් එක නිසා. කොහොම හරි අවුරුද්දක් වගේ එකෙත් වැඩ කරලා පස්සේ ප්‍රොඩක්ෂන් හවුස් එකේ වෙච්ච යම් ගැටලු නිසා ප්‍රොඩක්ෂන් හවුස් එක අපිට නතර කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ මම කොහොම හරි ඒකෙන් අයින් වෙලා මම ගෙදර එනවා. කැම්පස් යන මම බෝඩිමෙනුත් අයින් වෙලා ගෙදර එනවා. මොකද ඒ කාලේ දිගටම ලෙක්චර්ස් තිබ්බේ නැති නිසා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම ගමේම මට ජොබ් එකක් සෙට් වෙනවා. කෝලින් සෙන්ටර් එක වැඩ කරන්න. ඒකේ රුපියල් 45000ක් 50000ක් වගේ මම පඩි ගත්තා. ඉතින් ඒ කාලේ මම රෑ වෙනකන් ඒකේ වැඩ කරලා ඊට පස්සේ පාන්දර 3ට අවදි වෙලා මම කොළඹ එනවා ලෙක්චර්ස් වලට. එහෙම කාලයක් ගියා. ඊට පස්සේ අපිට කොරෝනා පීරියඩ් එකේ ලෙක්චර්ස් ගොඩාක් අර මිස් වෙච්ච නිසා එක දිගට ලෙක්චර්ස් දාන්න පටන් ගත්තා. එතකොට මට ඉතින් ජොබ් එක කරන තැනින් කිව්වා මට එච්චර නිවාඩු දෙන්න බෑ කියලා. ඉතින් කොහොම හරි මට ඒ ජොබ් එකෙනුත් අයින් වෙන්න සිද්ධ වුණා. මොකද මට ලෙක්චර්ස් වලට මූලිකත්වය දෙන්න ඕනිනේ. ඒක නිසා. ඊට පස්සේ මම කොහොම හරි ටික කාලයක් යනකොට මට මගේ ජීවිතේ හම්බෙච්ච ලොකුම ඔපචුනිටි එක හම්බෙනවා. ඒ තමයි ගමේ මම ඉගෙන ගත්ත ඉස්කෝලෙම ඩ්‍රාමා ටීචර් කෙනෙක් විදිහට මට ස්වේච්ඡා වැඩ කරන්න. කියන්නේ පාසලෙන් මට ගෙවීමක් යටතේ මට වැඩ කරන්න අවස්ථාව හම්බ වෙනවා. මේ කාලේ මගේ O level ළමයි එතකොට ඒ අනිත් අයට ඕනි විදිහට එක්සෑම් වලට පේපර්ස් හදන ගමන් එතකොට මම තව අමතර ක්ලාස් කරගෙන ගියා. ඒ වගේ ටියුට්ස් හදන ගමන් රෑ 12 වෙනකන් ඒවයි වැඩ කළා. මම පාඩම් කළා. ආයෙමත් පාන්දර 3ට අවදි වෙලා මම කොළඹ යනවා ලෙක්චර්ස් වලට. ඔය විදිහට මම සතියට කොහොම හරි මාර කට්ටක් කෑවා. නිවාඩු දවසක් මට තිබ්බේ නෑ ඇත්තටම. මම එක දිගට
ඔය වැඩවලට බිසි වුණා. හැබැයි මං ඒ මොන දේ කරත් මම මගේ පාඩම් වැඩ ටික හරියට වෙලාවට කරා, අසයින්මන්ට් හරියට කරා, එක්සෑම් වලට හරියට මුහුණ දුන්නා. ඉතින් ඒක නිසා මට සෙකන්ඩ් අපර් එකක් එක්ක මගේ උපාධිය මට අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මට ඔයාලට මේකෙන් කියන්න ඕනුනේ ඔයාලා කොයිම වෙලාවකවත් ඔයාලා ඉගෙන ගන්න දේ ජීවිතෙන් අත්හරින්න එපා. මොන දේ වුණත් ඔයාලා ඉගෙන ගන්න සහ ජොබ් එකක් කරන්න ඕන කියන තැනටත් ඔයාලා වැඩ කරන්න. ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගන්නවා කියන එක ඔයාගේ ජීවිතයට බාධාවක් වෙන්නේ නැහැ. අපිට ජොබ් එකක් කරාම අපිට ජීවිතේ ලැබෙන එක්ස්පීරියන්ස් ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක කරද්දී ඔයාට ඒක ගොඩාක් වැදගත් වෙනවා. සහ ඔයා ඉගෙන ගන්න දේවල් ඔයාට ඔයාගේ ජොබ් එකේ ඉස්සරහට යන්න ඔයාට ඒක ගොඩාක් වැදගත් වෙනවා. මම ඉගෙන ගන්න කාලේ ඔය ජොබ් කරලා මට එක්ස්පීරියන්ස් අරගෙන දැන් මගේම කියලා බිස්නස් එකක් මම කරගෙන යනවා. මේ අපේ ව්‍යාපාරය, අපි දෙන්නගෙම ව්‍යාපාරය. ඉතින් අපි දැන් ඒකට ෆුල් ෆෝකස් එක දීගෙන මගේ ඩ්‍රීම් ජොබ් එක හම්බෙනකම් මම මේ දැන් මේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් මං අද ඔයාලට මේ කතාව අරගෙන ආවේ කාට හරි කෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් අපිට උත්සාහයේ කැපවීම තියෙනව නම් අපේ ජීවිතේ අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඒක නිසා ඔයාලත් උත්සාහ ගන්න, කිසිම දෙයක් ජීවිතේ මග අරින්න එපා. ජීවිතේට එන චැලෙන්ජස් ජීවිතේ සාර්ථක කරගන්න එන දෙයක් කියලා හිතලා හොඳට වැඩ කරන්න. අනිත් දේ තමයි ඔයා කවදාවත් හැමදේම ඔයාට අම්මා තාත්තා දෙනකම් බලාගෙන ඉන්න එපා. මොකද ඒ අයටත් කරන්න පුළුවන් තරමක් තියෙනවා. තමන්ගේ අම්මා තාත්තා පුංචි කාලේ ඉඳන් අපිව හදලා උස්මහත් කරාට පස්සේ අපි අපේ දේවල් අපේ වගකීම් ගන්න ඕන කාලෙත් අපි අම්මා තාත්තගේ මතෙම යැපෙනවා නම් ඒක ඇත්තටම සාර්ථක දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා තමන්ගේ උත්සාහයෙන් තමන් නැගී සිටියොත් තමන්ට ඒක කවදා හරි දවසක ලොකු සතුටක්. ඒක නිසා ඔයාලත් ඔයාලගේ ජීවිතේ ඔයාලා කරන්න ආස දේවල් යන්න ඕන තැන් ඒ හැමදේම කරන්න තමන් ස්ථාවර වෙලා. ඉතින් ඒක නිසා කොයිම වෙලාවකවත් තමන්ට තියෙන අර චාන්සස් මග අරගන්න එපා. තවත් අලුත් vlog එකකින් ඉක්මනට හම්බෙමු.